Herzlich willkommen Lektion 4 und 6. අද ඔයගොල්ලන්ට තියෙන startle passive කියන lesson එක ඉගෙන ගන්න. අපි දැනට passive perfect ඉගෙන ගත්තා. ඒ වගේම passive preteritum ඒ වගේම අපි passive presence කියන lessons තුන කර්ම කාරකයේදී ඉගෙන ගත්තා. අද ඔයගොල්ලන්ට තියෙන්නේ startle passive කියන කර්ම කාරක ප්‍රභේදය ඉගෙන ගන්න. Okay, අපි බලමු මොනවද මේ startle passive කියලා කියන්නේ කියලා. Okay, startle passive. In startle passive, the person who is doing the action is omitted. අපි මේ startle passive එකේදී ක්‍රියාව සිදු කරන පුද්ගලයා හැමතිස්සෙම omit කරනවා. නැත්නම් අයින් කරනවා. ඔයගොල්ලන් දන්නවා අපි passive presence, passive preteritum ඒ වගේම passive perfect වලදී මේ ක්‍රියාව සිදු කරන පුද්ගලයා ෆොන් කියන preposition එක use කරලා sentence එකට නැත්නම් කර්ම කාරක වාක්‍යයට connect කරා. හැබැයි මේ startle passive කියන කර්ම කාරක ප්‍රභේදයේදී අපි මේ පුද්ගලයාව mention කරන්නේ නැහැ. For example, අපි ඉස්සරම active perfect sentence එකක් බලලා ඉමු. Der Verkäufer hat den Laden geöffnet. The seller has opened the shop. මෙතන තියෙන්නේ active perfect වලින්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ subject එක මුලට දාලා. දැන් අපි මේක කර්ම කාරක කරන්න ඕනේ. මේ first sentence එක තියෙන්නේ කර්තෘ කාරක විදිහට. කර්තෘ කාරක perfect tense එකෙන්. අපි ඒක දැන් startle passive කරන්න තමයි හදන්නේ. එතකොට කර්තෘ කාරක වාක්‍යයේදී ඔයාලට පේනවා මෙතන ඉන්නවා ක්‍රියාව සිදු කරන පුද්ගලයා der Verkäufer තමයි මේ ක්‍රියාව සිදු කරන්නේ. එතකොට අපි මේ startle passive වලට එද්දී මේ ක්‍රියාව සිදු කරන පුද්ගලයාව mention කරන්නේ නැහැ. අපි passive වලට එද්දී ඉස්සලාම ඔයාගේ object එක ගෙන මුලට. ඔයගොල්ලන් දන්නවා අපි කර්තෘකාරක වාක්‍යවලදී කර්තෘ තමයි මුලට තියන්නේ. හැබැයි අපි කර්මකාරක වාක්‍යවලදී කර්මය ගේනවා මුලට. එතකොට මෙතන Der Verkäufer hat den Laden geöffnet කියන sentence එකේ කර්මය තමයි den Laden. නැත්තම් මෙයා මුලට ගේද්දි මෙයාව අපි nominative වලින් තියන්න ඕනේ. එතකොට den Laden කියන එකේනා der Laden විදිහට තමයි අපි මුලට ගන්නෙ. නැත්තම් අපි කර්මය මුලට ගද්දි හැමතිස්සෙම nominative වලින් තමයි තියන්නේ. එතකොට den Laden der Laden වෙලා තමයි කර්මකාරක sentence එකේ නැත්නම් passive voice sentence එකේ first position එකට තියන්නේ. එතකොට der Laden තමයි object එක. අනිවාර්යෙන් ඔයාගේ startle passive sentence එකේ second position එකේ verb එක විදිහට sign verb එකක් තමයි තියන්න ඕනේ. එතකොට ඔයාගේ object එක අනුව sign verb එක conjugate කරලා තමයි second position එකේ verb එක විදිහට තියන්නේ. ඊළඟට අපි participle සොයි එක තමයි අන්තිමේට තියන්නේ. දැන් මෙතන ක්‍රියාව සිදු කරන පුද්ගලයාව ෆොන් කියන preposition එක use කරලා mention කරලා නැහැ. මතක තියාගන්න startle passive වලදී අපි පුද්ගලයාව ෆොන් preposition එක use කරලා mention කරන්නේ නැහැ. අපි තියන්නේ object එකයි sign verb conjugation එකයි participle සොයි එකයි විතරයි. ඒක මතක තියාගන්න. එතකොට startle passive වල sentence structure එක තමයි object, sign verb and conjugation and then participle සොයි. අනිවාර්යෙන් ඕගොල්ලන් මේ sentence structures මතක තියාගන්න ඕනේ passive voice වලට එද්දී. නැත්නම් ඔයාලට මේවා පැටලෙනවා. Okay, then active perfect ඉස්සෙල්ලාම sentence එක තියෙන්නේ active perfect වලින්. For example, der Dieb hat die goldene Halskette gestohlen. මෙතන තියෙන්නේ හොරා හොරකම් කරා රත්තරන් මාලය. එතකොට මේ sentence එක තියෙන්නේ අපි කර්තෘකාරක වාක්‍යයෙන්. active perfect කියන්නේ කර්තෘකාරක. එතකොට ඔයාලට පේනවා මෙතන ක්‍රියාව සිදු කරන පුද්ගලයා ඉන්නවා first position එකේ. දැන් මෙයාව අපි passive perfect වලට convert කරද්දී අපි ඉස්සෙල්ලාම object එක ගෙන්නන්නේ මුලට. එතකොට මෙතන object එක තමයි die goldene Halskette. object එක තමයි die goldene Halskette. ඊළඟට passive perfect වලදීත් අපි අනිවාර්යෙන් verb එක විදිහට conjugate කරලා මැදට දාන්නේ sign verb and conjugation. එතකොට goldene Halskette අනුව sign verb and conjugation තමයි is. ඊළඟට අපි passive perfect වලදී නම් පුද්ගලයාව mention කරනවා von den
deep කියලා අපි passive perfect වලදී පුද්ගලයා mention කරනවා. ඊළඟට අපි participle soy එක තියෙනවා. අනිවාර්යෙන් passive perfect වලදී අපි warden කියන වචනය අන්තිමයට add කරනවා. හැබැයි මෙතනදී startle passive වලට එද්දී අපි අනිවාර්යෙන්ම Fondame deep කියන එක සහ මේ warden කියන වචනේ අයින් කරලා තමයි startle passive හදාගන්නේ. ඒක ඒ හින්දා තමයි මෙතන Fondame deep සහ warden කියන එක අයින් කරලා තියෙන්නේ passive perfect එකේදී. හැබැයි passive perfect sentence structure එක නම් D Goldener, Halsketter, East, Fondame deep, Gestolen, warden තමයි passive perfect. හැබැයි මේක startle වලටදී අනිවාර්යෙන් ඔයාගේ Fondame deep සහ warden කියන words දෙකම අයින් කරලා තමයි startle passive හදාගන්න ඕනේ. එතකොට startle passive තමයි D Goldener, Halsketter, East, Gestolen. දැන් මෙතන හොරා කියන පුද්ගලයා මෙන්ෂන් කරන්නේ නැහැ. ඒ වගේම warden කියන වචනේ මෙන්ෂන් කරන්නේත් නැහැ. අනිවාර්යෙන්ම ඔයා object එකයි sign verb and conjugation එකයි participle soy එකයි විතරයි use කරන්න ඕනේ මේ startle passive හදාගද්දී. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඊළඟට example එකක් තියෙනවා තව active perfect and then a active perfect sentence එක අපි startle passive වලට convert කරලා තියෙනවා. Okay. Der Verkäufer hat den Laden geschlossen. seller කඩේ වහනවා. නැත්තම් වෙලෙන්දා කඩේ වහනවා කියලා තමයි මේකේ sentence එක තියෙන්නේ active perfect වලින්. අපි ඒක startle passive කරද්දී ඔයගොල්ලන් දන්නවා මෙතන object එක den Laden. එතකොට අපි den Laden first position එකට ගියේදී object එක first position එකට ගියේදී nominative වලට convert කරලා තමයි තියන්න ඕනේ. එතකොට අපි den Laden der Laden විදියට convert කරලා තමයි අපි first position එකේ මේ object එක තියන්නේ. ඊළඟට අනිවාර්යයෙන්ම startle passive වලදී verb එකේ විදියට second position එකේ තියන්න ඕනේ sign verb and conjugation. එතකොට der Laden අනුව sign verb and conjugation තමයි is. ඊළඟට අපි පුද්ගලයාව mention කරන්නේ නැහැ මේ startle passive වලදී. අපි participle soy එක විතරයි අන්තිමේට තියන්නේ. එතකොට startle passive sentence එක තමයි der Laden is geschlossen. කඩේ වහලා තියෙන්නේ. කවුද වැහුවේ කියලා මෙන්ෂන් කරන්නේ නෑ මෙතනදී. එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලන් startle passive වලදී මතක තියාගන්න ක්‍රියාව සිදු කරන පුද්ගලයා fon කියන preposition එක use කරලා මෙන්ෂන් කරන්නේ නෑ කියලා. ඒ වගේම startle passive sentence structure එක තමයි object and then sign verb and conjugation and then participle soy of the verb. අනිවාර්යෙන් ඔයගොල්ලන් sentence structure එක follow කරන්න ඕනේ. එතකොට startle passive වලට special වෙන දෙයක් තමයි අපි මේ fon use කරලා පුද්ගලයාව mention කරන්නේ නැති එක. අනිවාර්යෙන් ඔයගොල්ලන් මේ startle passive වල තියෙන special points ටික මතක තියාගන්න ඕනේ. Okay, මම හිතනවා ඔයගොල්ලන්ට startle passive හොඳට තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් comment section එකෙන් මගෙන් questions අහන්න පුළුවන්. Danke, auf Wiedersehen.